Hi guys, welcome back to my channel. ඔන්න ඉතින් ඔයගලන්ට පේනවා වගේම මම අද හදන්න යන්නේ කේක් එකක්. ඒකට ඕන කරනවා බටර් ග්‍රෑම් 250යි, සීනි ග්‍රෑම් 250යි, කේක් පිටි නැත්නම් ඔයාලා ගන්න පිටි වර්ග වලින් 250යි, බිත්තර 250ක් මම ගත්ත ටිකක් ලොකු බිත්තර හින්දා මට බිත්තර 4යි ඕන උනේ. එතකොට බේකින් පවුඩර්, වැනිලා. ඔය ටික තමයි දැනට අවශ්‍ය. එහෙනම් අපි හදන්න පටන් ගමු. ඉස්සෙල්ලාම බටර් ටික බීට් කරගන්න ඕනේ. මේ ටික කාම්බර උෂ්ණත්වයෙන් ගන්න. අරගෙන දැන් අපි මේ ටික බීට් කරගමු. ඊපස්සේ සීනි ග්‍රෑම් 250 චුට්ට දාලා බීට් කරගන්න. මේවා ඔක්කොම මේ සීනි ටික මේව කරගත්තට පස්සේ ඊළඟට දාන්න තියෙන්නේ බිත්තර. ඉතින් බිත්තර එකින් එක ඇඩ් කරගමු. දැන් මම මේකට පිටි ටික හලා ගන්නවා. ඔයාලා කැමති නම් මේක කලින් හලලා තියාගන්න පුළුවන්. මම ඉතින් මේවම හලා ගන්නවා. ඔයගලන්ට කොටස් වශයෙන්ුත් හලා ගන්න පුළුවන් මේකට. මේක මික්ස් කරන ගමන් අපිට ඕන වෙනවා ෆ්‍රෙෂ් මිල්ක් චුට්ටකුත් ඒකත් මික්ස් කරගන්න. මම මේකම වැනිලත් එකතු කරගන්න. ඔන්න මම ඔක්කොම මික්ස් කරගෙන ඉවරයි. දැන් මම මේක දෙකට බෙදා ගන්නවා. හේතුව මම හදන්නේ වැනිලයි චොක්ලට්යි. ඕගොල්ලෝ මේකට චොක්ලට් ඇඩ් කරනවා නම් ග්‍රෑම් 40ක් ඇඩ් කරන්න මේ මුළු ක්වොන්ටිටි එකටම. හැබැයි මම මේකෙන් භාගයකට විතරක් චොක්ලට් හදන නිසා මම කොකෝ පවුඩර් ග්‍රෑම් 20ක් අරගෙන තියෙනවා. දැන් මේක දෙකට බෙදාගමු. ඔන්න ඉතින් මගේ චොකලට් කේක් එක ප්‍රශ්නයක් නෑ. හොඳට ඇවිත් තියෙනවා. බලන්නකෝ. අපි කෑල්ලක් කපලා බලමු.
ඔයාලත් හදලා බලන්න. අපි ඒක හදලා බලමු. එකත් හොඳ රසට තියෙනවා. එහෙනම් මං ගිහින් එන්නම්.